Hi guys, ඔන්න ඉතින් ඔයාලා ගොඩක් අය රික්වෙස්ට් කරා මේ පොට් එක හදන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම් මොනවද මේකට ඕන අමුද්‍රව්‍ය සහ කරන ක්‍රමය ගැන. අපි මේකට කියනවා පාස්ටර් පැරිස් නැත්නම් ජිප්සන් කියලා. ඉතින් මේ ජිප්සන් කියන එක එක අය ගාව එක මෙෂර්මන්ට් වලට තමයි යන්නේ. ගොඩක් අය මගෙන් ඇහුවා මේකට අර බබල්ස් එන එක නැති කරගන්න එහෙම නැත්නම් හයි වෙන්නේ නෑලු වතුර එක සෙට් වෙන්නේ නෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් අය මගෙන් රික්වෙස්ට් කරලා අහලා තිබුණා. ඉතින් ඔක්කොටම විසඳුම මම මේක වීඩියෝ එකකින් ගේන්නම්. මම ළඟ තියෙන ජිප්සන් එක 10ට 3 අනුපාතය තමයි මම ගන්නේ. දැන් මේ මෝල්ඩ් එකට හරියන්නේ ග්‍රෑම් 50ක්. ඉතින් මේ ග්‍රෑම් 50ට 15ක් තමයි වතුර ගන්නෙ. වතුර ප්‍රමාණය පොඩි වුණාට ඇති විතර වැඩි කරගන්න එපා. ඒකට හයි වෙන්න වෙලා යනවා සහ කැඩෙන්න බලනවා. ඉතින් ඔයාලා පවුඩර් එකයි වතුර එකයි මික්ස්චර් කරලා අපි වතුර එකට තමයි පවුඩර් එක දාන්නේ. පවුඩර් එකට වතුර එක දාන්න එපා. එතකොට කැටි ගහන්න බලනවා. හොඳට කැටි නැති වෙනකන් හොඳට මික්ස් කරගන්න ඕනේ. කරලා මෝල්ඩ් එකට දාගන්න. ගොඩක් වෙලා එළිය තියන්න එපා. ටක් ගාලා හයි වෙනවා ජිප්සන් කියන එක. මෝල්ඩ් එකට දැම්මට පස්සේ ඔයාලා හොඳට දෙපැත්තෙන් මෙහෙම අර උස්සලා ගහන්න. ඊට පස්සේ දෙපැත්තට තට්ටු කරන්න. එතකොට අර තියෙන බබල්ස් ටික අයින් වෙනවා. ඔයාලා විනාඩි 20කින් පස්සේ මෝල්ඩ් එක අන්මෝල් කරත හැකි. ඊට කලින් කරන්න එපා. ජිප්සන් එක හයි වෙනවා. නමුත් ඒක හොඳම තත්ත්වයේ තියෙන විනාඩි 20කට විතර පස්සේ ඊට පස්සේ මේක අවුවේ තියලා වේලලා ගන්න තියෙන. දවස් දෙකක් දවසක් විතර හොඳට අවුවේ වේලලා ගත්තාම පොට් එක හොඳ ෆිනිෂින් එකකින් එනවා. ඔයාලට මේවා හදන්න ඕන අමුද්‍රව්‍ය සියලුම දේ තරු ක්‍රාෆ්ට් එකෙන් ගන්න පුළුවන්. මෝල්ඩ් වගේම ජිප්සන් පවුඩර් එක ලොකු ගණක් වෙන්නේ නැහැ. ඔයාලට WhatsApp කරන් මෙසේජ් එකක් දාන්න. එහෙනම් බයි.